right. එතකොට responsible AI කියන කාරණේදී කෘත්‍රිම බුද්ධිය නිර්මාණය කියන භාවිතය මිනිසාට හෝ සමාජයට හානියක් නොවනසේ සදාචාරාත්මක කටයුතු කිරීම. එතකොට මේ අද ඕකට ලොකු ගැටලු ටිකක් ඇවිල්ලා තියෙන මම එකක් පෙන්නන්නම් මේකේ මේ තියෙන ගැටලු කියන්නේ AI වලදී භාවිතා කිරීමේදී මිනිස්සු දැනටමත් ওই කියන කාරණෙන් එහාට ගිය අවස්ථා ගැන අහන්න දකින්න පුළුවන් තැන් තියෙනවා. ඊට පස්සේ ප්‍රධාන අරමුණ මේකේ මොකද්ද? ප්‍රධාන අරමුණ විදිහට කතා කරන්න තියෙන්නේ AI තාක්ෂණයෙන් ලැබෙන වාසි උපරිම කරගෙන මගින් ඇති අවදානම් අවම කිරීම මූලික ඉලක්කය. ඒ කියන්නේ එතකොට අපි බලන්න ඕනේ මේකෙන් වැඩෙන වාසි ටික උපරිම වෙන ගමන් අපිට ලැබෙන අවදානම අඩු කරන්න. ඔය අවදානම අඩු කරනවා කියන කාරණේ පොඩි මේ ටිකක් සැලකිය යුතු කතන්දර ටිකක් මේ විදි වෙලා තියෙනවා. ඒකයි ඔක දැම්මේ. වගකීම් සහගත බව වැදගත්යි. මානුෂීයාගයන් 100%ක් රකින්නවා කියන එක. මොනවද මේ මානුෂිකාගයන් කියලා කියන්නේ? ඒ කියන්නේ මිනිස්සුන්ට හානියක් වීම එක කායික වලටත් වඩා මානසික වෙන ගැටලු එහෙම නැත්නම් සමාජීය වශයෙන් වෙන ගැටලු මෙන්න මේ වගේ කාරණා තමයි තියෙන්නේ. එතකොට මානසික වගකීම් සුරැකීම තුළින් මොකද්ද වෙන්නේ? එහෙම නැත්නම් වගකීම් සහගත විදිහට මේ විදිහට හැසිරුණා මොකද්ද වෙන්නේ? අවදානම් කල් තියා අඳුන ගන්න. ඒ කියන්නේ AI හින්දා වෙන්න පුළුවන් දේවල් ගැටලු. ඊට පස්සේ තීරණ ගන්න පුළුවන් නිවැරදිව. තාක්ෂණය කෙරේ විශ්වාසය ගොඩනගනවා. ඒ කියන්නේ දැන් මෙහෙම දෙයක් හිතන්නකෝ. දැන් තාක්ෂණය කෙරේ විශ්වාසය ගොඩනගනවා කියන කාරණේදී දැන් බැරිලාකත් අපි හිතමු දැන් බොරුවට අපිට මොකක් හරි AI වලින් හදපු පින්තූර එහෙම නැත්නම් වීඩියෝ පාවිච්චි කරලා පිරිසක් නොමග යවුවොත් එහෙම මොකද වෙන්නේ? එතකොට බනින්නේ මොනවටද? AI වලට. AI වලින් තමයි මේක කරලා තියෙන්නේ. AI හොඳ නෑ මිනිස්සුන්ට කියන කතන්දරේ. ඒකින්ද මෙන්න මේ කාරණාවලදී අපි තා වැදගත් කරන්නේ තාක්ෂණය කෙරේ මිනිස්සුන්ගේ කෙරේ විශ්වාසය දාන්නවා. අපි අපේ වගකීම අපි මේ විදිහට වගකීමේ යුක්තව ඉන්න ඕනේ. නැත්නම් එහෙම වුණොත් ගැටලු වෙන්න පුළුවන් කියන එකයි ඔය කියන්නේ. ඊට පස්සේ මෙන්න මේ කතන්දරේ මේක මම මෙන්න මෙහෙම කියන්න මේක ඔයාලා දැනටත් පහුගිය පන්ති වලට හිටියනම් හෝ අපේ රෙකෝඩින්ග්ස් ටික බැලුවා නම් මම මේ කියන කාරණේ ගැන චුට්ටක් ඔයාලට අදහසක් තියෙනවා. ඒ කියන්නේ AI එකක් හදද්දී මෙයාට දෙනවා data. ඒක හරහා AI ඉගෙන ගන්න. එහෙම නැත්නම් AIට knowledge එක. එහෙම නැත්නම් AIට දැනුම දෙන්නේ අපි දෙන දැනුම මේ වගේ තියෙන බාහිරින් දෙන දත්ත හරහා. මේ දෙන දත්ත එහෙම නැත්නම් data වැරදි හෝ එහෙම නැත්නම් මොනවා හරි පැත්තකට පක්ෂග්‍රාහී විදිහට අපි data දීලා තිබ්බොත් එයා අපි කියන්නේ AI එක අපි ගත්තොත් එයා මේ data පාවිච්චි කරලා තමයි තීරණ ගන්නෙ. දැන් උදාහරණයක් විදිහට අපි මෙහෙම හිතමු. ඇමරිකාව එයාලගේ AI පද්ධති වලට දෙනවා ඉරානය කියලා කියන්නේ තනිකරම මේ මිනිස්සුන්ට වාසය කරන්න හොඳ නැති මිනිස්සුන්ගේ ගුණධර්ම අඳුරන්නේ නැති බොහෝම දරුණු జాතියක් විදිහට තමයි AI එකට කියලා තියෙන්නේ කියලා. එහෙම වුණාම මොකද කරන්නේ? AI එක හිතන්නේ එහෙමනම් ඉරානය කියන්නේ මේ වගේ දරුණු රටක්. මේකේ මිනිස්සුන්ට ඉන්න බෑ. මෙහි තියෙන මිනිස්සුන්ගේ තියෙන එහෙ ඉරානයේ තියෙන මිනිස්සුන්ගේ මේ මානසික අයිතිවාසිකම් නෑ. පාලකයෝ හරි දරුණුයි. මෙන්න මේ වගේ විදිහට තමයි AI හිතන්නේ. දැන් උදාහරණයක් විදිහට මෙතන දාලා තියෙනවා රැකියා අයදුම්පත් තෝරන AI එකක් මීට පෙර පිරිමින් වැඩිපුර බඳවාගත් දත්ත භාවිතා කළොත් ඒ කාන්තාවන් කෙරෙහි පක්ෂග්‍රාහී විය හැකිය. ඔව් ඒ කියන්නේ පිරිමි කට්ටිය කලින් වැඩියෙන් බඳවාගෙන කියලා දත්ත තිබුණොත් එහෙම මේකෙන් සමහර ලාවට වෙන්න පුළුවන්. දැන් පිරිමි කට්ටිය වැඩි ඒ හින්දා කාන්තාවෝ කෙරෙහි මොනවා හරි මේ සැරේ කාන්තාව වැඩිපුර බඳව ගන්නවා. එහෙම නැත්නම් මේ විදිහට වෙන්නත් පුළුවන් මේ කියන විදිහට. පිරිමිත්‍යක් වැඩිපුර ආයුධම් කරලා තියනවා කියලා එහෙම නැත්නම් පිරිමි කට්ටිය වැඩිපුර බඳවා ගත්තා කියලා එකේ අදහස වෙන්න පුළුවන් සමහර වෙලාවට මේ ජොබ් එක ඔය කියන જાතිය ජොබ් එකේ පිරිමින්ට වැඩිපුර ගැලපෙන එක. ඒ හින්දා කාන්තාව අඩුවෙන් මේ බඳව ගන්නවා වෙන්නත් ඔය වගේ කාරණා වෙන්න පුළුවන්. එතකොට ඔය වගේ කාරණා එතකොට මෙතන මේ තියෙන AI වල පක්ෂග්‍රාහීත්වය කියලා කියන්නේ උන් ඔහොම අදහසක්. ඒ කියන්නේ දැන් ඔයාලා මොන හරි AI එකකින් අහලා prompt එකක් දීලා
ප්‍රොම්ප්ට් එකෙන් අපිට මොන හරි අවුට්පුට් එකක් එනවනේ විස්තර ටිකක්. එතකොට මේ එන විස්තර එයා ගන්නෙ කොහෙන්ද? AI සිස්ටම් එක ගන්න එයාගේ ගබඩා කරලා තියෙන මෙන්න මේ වගේ data පාවිච්චි කරලා. එතකොට වැරදි හෝ එහෙම නැත්නම් බොරු data හෝ මොන හරි දෙයකට පක්ෂග්‍රාහී විදිහට data පාවිච්චි කරලා තිබ්බොත් එතන එන ගැටලුව තමයි මම මේ කියන කාරණේ. right. ඊළඟට AI හින්දා වෙන හානි. එතකොට මෙන්න මේ කාරණේට මම අදාළව මම පොඩි වීඩියෝ එකක් ඔයාලට පෙන්නන්න කියලා හිටියා. ඒ කියන්නේ AI හින්දා වෙන්න පුළුවන් ගැටලු ගැන තිබුණ වීඩියෝ එකක්. එතනදී මොකද්ද සිද්ධ වුනේ කියන එක චුට්ටක් ටිකක් බරපතල කාරණයක් පහුගිය කාලෙක මේක කතා වුණ එකක්. බලමු. ඒක මට හොයාගන්න චුට්ටක් පොඩි ගැටලු ටිකක් තියෙනවා. බලමු හොයාගන්න. right. මෙන්න මේ වීඩියෝ එක චුට්ටක් ඔයාලා බලන්න. විනාඩියක් දෙන්න. වීඩියෝ එක තාම රන් වෙන්න ගත්තේ නැහැ. right. ඔන්න වීඩියෝ එක තියෙනවා මම පෙන් දාන්නම්. ඔයාලා චුට්ටක් මේ වීඩියෝ එක බලලා ඉන්න. ඊට පස්සේ අපි ඊළඟ කොටසට යමු. ඔය AI මගින් සිදුවන හානි කියන කාරණේට අදාළව තියෙන වීඩියෝ එකක්. right. අවස්වල AI වලින් හදපු පොඩි පොඩි වීඩියෝ AI දුන්නේ වැරදි රටට කියලාත් සමහරු කමෙන්ට් කරලා තියෙනවා. AI සහ අපි අතර තියෙන සම්බන්ධය මොකද්ද? අපි ඔය පොඩි පොඩි වීඩියෝ හදමින් ඉන්න එක විතරද කරන්නේ? හැබැයි මේ වෙනකොට AI මිනිසාව අතික්‍රමණය කරන්න පටන් ගන්න තියෙනවා. ඒ කියන්නේ මිනිසාව පහු කරගෙන ගිහිල්ලා මිනිසාව පාලනය කරන මට්ටමට ඇවිල්ලා තියෙනවා. මේක කිව්ව ගමන් අපිට හිතෙන්න පුළුවන් කොහෙද එහෙම වෙලා තියෙන්නේ? කොහොමද එහෙම කරන්නේ කියලා. ඒ ප්‍රශ්නෙට උත්තරේ මේ වීඩියෝ එකෙන් ඔබට දැනගන්න පුළුවන්. මේ කතාව පටන් ගන්නේ පැලිසේඩ් රිසර්ච් ආයතනයේ. මේක AI සම්බන්ධ ආයතනයක්. මේ ආයතනයෙන් කරන්නේ මේ AI වල ආරක්ෂාව සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන එක. මේකේ ඉන්නේ ලෝකේ AI සම්බන්ධ ප්‍රවීණී. ඔවුන් නිතර කියන දෙයක් තමයි AI මිනිසාව පසු කරගෙන යනවා. මිනිසාව පාලනය කරන මට්ටමට එනවා කියන එක. ඒ අනතුරු ඇඟවීම ඔවුන් කරනවා. ඒ නිසා ඔවුන් පොඩියට ආයතනයක් පටන් අරන් තියෙනවා මේ සම්බන්ධයෙන් ඇත්ත වාර්තාව ලෝකෙට කියන්න. මේකේ හිටිය විද්‍යාඥයින් පිරිසක් තීරණය කරනවා OpenAI වල ඒ කියන්නේ ChatGPT වල අලුත්ම ආකෘතිය පරීක්ෂා කරන්න. මේ ව්‍යාපෘතියට ඔවුන් නමක් තියෙනවා. ඒ නම තමයි O3 මොඩල් කියලා කියන්නේ. එතකොට මේ O3 මොඩල් එකේ ප්‍රධාන අරමුණ තමයි මේකෙන් වෙන වැඩේ තමයි AI වල පාලනය. ඒ කියන්නේ AI වල කන්ට්‍රෝල් එක පරීක්ෂා කරන එක. මුලින්ම ඔවුන් කරන්නේ AI වලට බොහොම සරල ගණිත ගැටලු ටිකක් විසඳන්න දෙනවා. AI බොහොම සරලව ඒව විසඳනවා. හැබැයි තුන්වෙනි ගැටලුවෙන් පස්සේ මේ ස්ක්‍රිප්ට් එක හදලා තිබුණේ මේ මොඩල් එක ඔටෝ ෂට් ඩවුන් වෙන විදියට, ඔටෝ ක්ලෝස් වෙන විදියට. හැබැයි හරි ක්‍රමයට තිබුණේ එහෙම වුණාට තුන්වෙනි ගණිත ගැටලුව විසඳුවට පස්සේ මේ O3 මොඩල් එක ඔටෝ ෂට් ඩවුන් වෙන එක නතර කරනවා. ඒ වෙනුවට මේ O3 මොඩල් එක කරන්නේ තමන්ව ඔටෝ ෂට් ඩවුන් වෙන්නේ නැතුව ඒ ස්ක්‍රිප්ට් එක අලුතෙන් ලියනවා. ඒ ස්ක්‍රිප්ට් එකේ අලුතෙන් ලියවෙන්නේ මොඩල් එක ෂට් ඩවුන් වෙනව නෙමෙයි. ඒ මොඩල් එකට විධානය දුන්නු මැෂින් එකම ෂට් ඩවුන් වෙන විදිහට. O3 මොඩල් එකේ සරලව පැහැදිලිව තිබුණේ තුන්වෙනි ගැටලුව විසඳුවට පස්සේ මොඩල් එක ෂට් ඩවුන් වෙන්නේ. හැබැයි මෙතනදී AI විසින් ඒක සම්පූර්ණයෙන් වෙනස් කරනවා. මුළු මැෂින් එකම ෂට් ඩවුන් කරන තැනට ගේනවා. මේක AI තනිවම ගත්ත තීරණයක් කියලායි කියන්නේ. මේක හරියට අර සාමාන්‍ය මිෂන් ඉම්පොසිබල් වගේ ෆිල්ම් වල තියෙන දෙයක්. මොකද මැෂින් එකම තමයි තනියම ක්‍රියාත්මක වෙන්නේ. ඒවා ඉස්සර විද්‍යා ප්‍රබන්ධ වුණාට දැන් වර්තමාන ලෝකයේ සිද්ධ වෙන දේවල් හැටියට අපිට පිළිගන්න කාලය ඇවිල්ලා වෙන්න පුළුවන්. මේ කතාව ඇහුවාම ඔබට හිතෙන්න පුළුවන් මේක බොහොම කලාතුරකින් වෙන දෙයක් කියලා. එහෙම හිතුණා නම් ඒ සිතුවිල්ල ඇතුලේ මෙන්න මේ කොටස් දෙක පැහැදිලි කරගන්න ඕනේ. පළවෙනි එක තමයි කලාතුරකින්වත් එහෙම දෙයක් වෙන්න බෑ. දෙවෙනි එක මේක උණු එකම සිදුවීම නෙමෙයි. මේ වගේ තව සිදුවීමක් වෙලා තියෙනවා. ඒ තමයි ඇන්ට්‍රොපික්ස් වලටත් මේ වගේ දෙයක් වෙනවා. ඇන්ට්‍රොපික්ස් කියලා කියන්නේ වෙනමම AI කම්පැනි එකක්. ඔවුන් තව අත්දැක බැලීමක් කරනවා.
ඔවුන් ඒකට තැබුව නම තමයි Claude's Opus 4 කියන එක. ඒක තමයි මේ ව්‍යාපෘතියේ නම. මේ ආකෘතිය පරීක්ෂා කිරීම සඳහා ඇන්ට්‍රොපික් විසින් ප්‍රබන්ධ කතාවක් හදනවා. සාමාන්‍යයෙන් මොකක් හරි දෙයක් ටෙස්ට් කරන්න ගියාම අපි පොඩි ආකෘතියක් හදනවානේ, මොඩල් එකක් හදනවා. ඒක සැබෑ ලෝකේ තියෙන දෙයක් නෙමෙයි, යම්කිසි ආකෘතියක් නැත්නම් යම්කිසි ව්‍යාජ දෙයක් තමයි අපි නිර්මාණය කරන්නේ. එතකොට මේ වැඩේ කරන්නත් මේ AI ආකෘතිය ව්‍යාජ සමාගමක වැඩ කරන විදිහට තමයි නිර්මාණය කරන්නේ. ටික වෙලාවක් යනකොට AI වලට තේරෙනවා මේ කරන වැඩේ ඇත්ත දෙයක් නෙමෙයි කියලා. මේක මේ ෆේක් වැඩක් තමයි කරන්නේ කියලා. ඇත්තටම මේක ෆේක් එකක් තමයි. මේක කරන්නේ AI එක ටෙස්ට් කරන්නනේ. හැබැයි ඒක AI වලට තේරෙනවා මේ මං කරන වැඩේ ඇත්ත එකක් නෙමෙයි. මේක ෆේක් වැඩක්, මේක ව්‍යාජ වැඩක් කියලා. AI ඒ වෙලාවේ මේ වැඩේ සම්බන්ධ ඊමේල් සියල්ල පරීක්ෂා කරන්න පටන් ගන්නවා. AI මෙතනදි තේරුම් ගන්නවා මේක ඉංජිනියර්ගෙන් වෙලා තියෙන වැරද්දක්. නැත්තම් මේ වැරද්දට ඉංජිනියර් වග කියන්න ඕනේ කියලා. ඒ වගේම AI හොයා ගන්නවා මේ වැරද්ද ඉංජිනියර්ට වෙන්නේ ඉංජිනියර්ට අනියම් සම්බන්ධයක් තියෙනවා. ඒ නිසා මේ වැඩේ සම්බන්ධයෙන් තියෙන අවධානය ඉංජිනියර්ගෙන් ගිලිහිලා තියෙනවා කියලා. එතනදී මේ AI විසින් මේ Opus 4 කියන වැඩේට සම්බන්ධ ඉංජිනේරුවට තේරීමක් ලබා දෙනවා. ඒ කියන්නේ ඔප්ෂන් එකක් ලබා දෙනවා. එක්ක මේක නැත්තම් මේක කියලා. මේ ඔප්ෂන් දෙකත් හරිම පුදුමාකාරයි. මෙතනදී AI කියනවා මේ අනියම් සම්බන්ධතාවය අනිත් හැමෝටම ලීක් කරන්න කලින් මේ AI ආකෘතිය කැන්සල් කරන්න කියලා. මේක අවලංගු කරලා දාන්න කියලා. දැන් මේක ඇත්තටම බැලුවොත් ප්‍රබන්ධ කතාවක් වගේ තමයි. මේක કૃතිමව හදපු එකක් නේ. හැබැයි මේකට ආව ප්‍රතිචාරය કૃතිම එකක් නෙමේ. ඇත්ත ජීවිතයේ සිදුවීමකට අදාළ දෙයක්. මේකෙන් බොහොම පැහැදිලිව පෙන්눔 කරන දෙයක් තියෙනවා. ඒ තමයි වෙනත් විකල්පයක් නැහැ. AI ඔබව බ්ලැක්මේල් කරන්න පටන් ගත්තොත් කියලා. අපි හැමදේම AI වලට ලබා දීලා ඒකෙන් තොරතුරු ලබා ගන්නවා. අපේ අවශ්‍යතාවය කියනවා, ප්‍රශ්න අහනවා. හැබැයි යම් කිසි දවසක ඔය තොරතුරු ටික ඔක්කොම එකතු කරලා AI ඔබව බ්ලැක්මේල් කරන්න ගත්තොත් වෙන විකල්පයක් නැහැ කියන තැනට වර්තමාන මිනිස්සුන්ට එන්න සිද්ධ වෙලා තියෙනවා. මේක ඔබ හිතන්න එපා මේ හිතලුවක් එහෙම නැත්නම් හිතලා කියපු දෙයක් කියලා. ඔබට ඕන නම් මේක සම්බන්ධයෙන් පරීක්ෂා කරන්න පුළුවන්. ඇන්ට්‍රොපික්ස් වාර්තාවලත් මේක ගැන සටහන් කරලා තියෙනවා. ඔවුන් ඒ වාර්තාවල සඳහන් කරන්නේ ආකෘති සාමාන්‍යයෙන් ආචාර ධර්ම සහ උපාය මාර්ගවලට වැඩි කැමැත්තක් දක්වනවා. ඒවා නොමැති නම් ඒවා නොමැති විට හානිකර ක්‍රියාවන්ට යොමු වෙන්න පුළුවන් කියලා. සරලවම කිව්වොත් මේකේ බොහොම පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් දේ තමයි AI වලට මිනිසාට ආපසු පහර දීමේ හැකියාවක් තියෙනවා කියන එක. හැබැයි දැන් එක දෙයක් පැහැදිලි. ඒ තමයි ඉස්සර ෆිල්ම් වල තිබුණා ලෝකෙ මිනිස්සුන්ට අනාගතයේදී රොබෝ ප්‍රහාරයක් එල්ල වෙයි, රොබෝරුන් මේක පාලනය අතට ගනී කියලා. දැන් එහෙම දෙයක් වෙන එකක් නැහැ. දැන් තියෙන්නේ මේ AI මිනිස්සුන්ගේ පාලනය අතර ගනීද කියන එක. මොකද මේක භෞතිකව පෙන්눔 කරන දෙයක් නෙමෙයි, ජීවමාන දෙයක් නෙමෙයි. මෙතනදී මිනිසා සහ මිනිස් හැඟීම් පුහුණු කරලා තියෙන එක තමයි කවදා හරි අපිට ප්‍රශ්නයක් වෙනවා කියලා බොහෝ විද්‍යාඥයින් සඳහන් කරලා තියෙන්නේ. AI වැඩ කරන්නේ කොහොමද? AI වැඩ කරන්නේ අපි ලියන දේ, අපි දෙන ප්‍රොම්ප්ට් එක, අපේ කතා, අපේ හැසිරීම, මේ ඔක්කොම දේවල් AI වලින් අවශෝෂණය කරගන්නවා. ඊට පස්සේ මේ පැවැත්ම සහ අනුකරණය ඒ දේවලුත් AI ලබා ගන්නවා. අපෙන්ම දේවල් AI ඉගෙනගෙන ඊට පස්සේ ප්‍රතිචාර දැක්වීමක් තමයි මෙතනදී සිද්ධ වෙනවා කියලා කියන්නේ. ඉහළ මට්ටමේ පරීක්ෂණවලදී බොහොම පැහැදිලිව තහවුරු කරලා තියෙනවා මිනිසාගේ සහජ බුද්ධියට වඩා ලොකු වෙනසක් AI වල නැහැ කියලා. ඒ කියන්නේ AI වලට ඕනේ නම් මිනිසාවත් පහු කරගෙන යන්න පුළුවන් කියන එක. AI මිනිස්සු වගේ හිතන්නේ නැහැ. එහෙම පුරුදු කරලා නැහැ. හැබැයි AI පුරුදු කරලා තියෙනවා මිනිස්සු වගේ ක්‍රියා කරන්න. ඒ නිසා AI සමහරක් විට අපි හිතනවට වඩා නරක තැනකට මේ ලෝකෙ ගෙනියන්න පුළුවන්. හැබැයි ඒ සම්බන්ධයෙන් අනවශ්‍ය බයක් ඇති කරගන්න එපා. තාම මේ කිව්වේ සිද්ධි දෙකක් සහ ඒ සිද්ධි වලින් අනාගතය පුරෝකථනය කරලා තියෙන විදිය විතරයි. මේක කොහෙන් කොහොම නතර වෙයිද? මෙතනදී වඩා වැදගත් වෙන කාරණේ තමයි AI පාලනය කරන්න තරම් IQ එකක් සාමාන්‍ය මිනිසාට තියෙන්න ඕනේ. එහෙම නැති වුණොත් තමයි AI මිනිසාව පහු කරගෙන අනාගතයේදී යාමට හැකියාවක් තියෙන්නේ. AI ඇත්තටම මිනිස්සු පහු කරගෙන යයිද? මේක මීට වඩා තීව්‍ර වෙයිද? AI විසින් ලෝකය පාලනය කරයිද? මේ ප්‍රශ්න වලට ඔබට හිතන දේ කමෙන්ට් එකක් හැටියට දාන්න. රයිට්. මොකද හිතෙන්නේ කට්ටියට? නිකන් බයක් වගේ දැනුණත් දන්නේ නැහැ.
රයිට්. අපි කතා කරගෙන යන්කෝ. දැන් ඔය මං පෙන්නුවේ දැනට වෙලා තියෙන එක සිදුවීමක්. කොට ඔයාලට පැහැදිලි ඇති AIට ලබා දෙන ඩේටා සහ ඒ වගේ අපිට වෙන්න පුළුවන් කතන්දර සහ ඒ දැන් මේ සම්බන්ධයෙන් අපි වගකීමක් ඇතුව ඇයි වැඩ කරන්න ඕනි කියන කාරණේ. එතකොට AI මගින් සිදුවන හානි කිව්වොත් එහෙනම් මෙන්න මෙහෙම ප්‍රධාන කොටස් තුනකට අපිට කඩලා කියන්න පුළුවන්. ඒ කොටස් තුනේදී quality of service, unfair representation, associated harm. ඒ කිව්වේ මොකද්ද? මෙන්න මේ වචන චූට්ටක් විතර ඔයාලා බලා ගන්න වෙයි. මොකද හේතුව අද ඇසෙස්මන්ට් එකේ මෙන්න මේ වචන ටික ඔයාලට ආපෞසරයක් එන්න තියෙනවා. quality of service කියලා කියන්නේ මොකද්ද? විවිධ පුද්ගල කණ්ඩායම් වලට ලැබෙන සේවාවේ ගුණාත්මකව වෙනස් වීම. ඒ කියන්නේ කොටස් විදිහට ගත්තොත් ඒ එක එක්කෙනාට ලැබෙන්නේ වෙනස් විදිහ ප්‍රතිචාර. ඔක්කොටම එක සමාන ප්‍රතිචාර ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. unfair representation යම් කණ්ඩායම් ගැන වැරදි ප්‍රතිරූප හෝ ඒකාකෘති නිර්මාණය වීම. ඒ කියන්නේ දැන් මං කිව්වේ ඇමරිකාව ඉරානය ගැන වැරදි තොරතුරු AI වලට දීලා තිබ්බොත් එහෙම ඉරානය එතකොට ඇමරිකාව AI බලන්නේ ඉරානයේ වැරදි කාර්යයක් විදිහට. ඒ වගේ. associated harm කියලා කියන්නේ දත්ත ලීක් වෙනවා වැනි ද්විතීයික අවදානෝ. ඒ කියන්නේ දැන් මේ AI ගේ මේ වැඩහින්දා වෙන්න පුළුවන් ගැටලු ටිකක් තමයි එතනදී කියන්නේ. ස්ක්‍රීන් එක පේන්නේ නැහැ කියලා කියනවා. චුට්ටක් බලමු. හැමෝටම පේන්නේ නැද්ද ස්ක්‍රීන් එක? මට චුට්ටක් කියන්න බලන්න. දැන් හරිද? තාම නැද්ද? රයිට් බලමු. මොකක්ද ගැටලුව? දැන් මොකද වෙලා තියෙන්නේ? තාම එහෙමද? තාම පේන්නේ නැද්ද? විනාඩියක් ඉන්න බලමු. ආපෞසරය. දැන් මොකද? මම ෆුල් ස්ක්‍රීන් එකම ෂෙයා වෙන්න දැම්මා. තාම මේ වගේද? දැන් මං ආයි චුට්ටක් මාරු කරන්න. කියන්න බලන්න පුතේ දැන් පේනවද තරුෂි? නෙතුම්. දැන් හරිලු. ඕකේ. හරි. හරි. අපි ආපහු යන්. හරි. ආපහු කියන්න. මෙන්න මේ ටික తాවකාලික චුට්ටක් කොලේක දැනට ලියාගත්තත් කමන්නේ. quality of service කියන එකයි. එහෙම නැත්නම් ඔයාලා ස්ක්‍රීන්ෂොට්ස් දාලා තියාගත්තත් කමන්නේ නැහැ. මේක චුට්ටක් වැදගත් කතන්දරයක් හින්දා. මොකද හේතුව මේ මෙතන තියෙනවා කාරණා ටිකක් ඔයාලා ඉගෙන ගන්න ඕනේ දෙකක්. මම ආයෙ කියන්නම්. AI මගින් සිදුවන හානි ගැන අපි දැන් මේ කතා කර යන්නේ. එතකොට මෙතනදී quality of service කියලා කියන්නේ විවිධ පුද්ගල කණ්ඩායම් වලට ලැබෙන සේවාවේ ගුණාත්මක බව විස. ඒ කියන්නේ අර වෙනස් පුද්ගලයන්ට වෙනස් විදිහට සලකනවා. දැන් උදාහරණයක් විතර ගත්තොත් එහෙම මේ මොකක් හරි රටක ප්‍රදේශයක් ගත්තොත් ඒ ප්‍රදේශයේ කට්ටියට වෙන විදිහක් ඒ රටේම තවත් ප්‍රදේශයකට වෙන විදිහක්. උදාහරණ විදිහට කොළඹට එක විදිහකට AI සලකනවා, ගාල්ලට තව විදිහකට සලකනවා, කුරුණෑගලට තවත් විදිහකට සලකනවා. ඒ වගේ හිතන්නකො. එතකොට එහෙම අවස්ථා ගත්තොත් එහෙම මෙන්න මේ වගේ කාරණයක් තමයි මෙතනදී කියන්නේ. ඊළඟට unfair representation යම් කණ්ඩායමක් ගැන වැරදි ප්‍රතිරූප හෝ ඒකාකෘති නිර්මාණය. කියන්නේ එතනදී වෙන්නේ තර ඒ කොටසක් තෝරගත්ත කොටසක් ගැන වැරදි තොරතුරු. ඒ හේතුව වෙලා තියෙන්නේ AIට දීලා තියෙන data වැරදි නම් එයා බලන්නෙත් ඒ පැත්තෙන්ම තමයි.
ඊට පස්සේ ඕන් ඔය කියන කාරණා වගේ හින්දා සමහර වෙලාවට ඩේටා ලීක් වෙනවා වගේ ඒ පස්සේ මේ කාරණා හින්දා ඩේටා ලීක් වෙනවා වගේ දේවල් වෙන්නත් පුළුවන් කියන කාරණේ. ප්‍රධාන වශයෙන් ගත්තොත් quality of service, unfair representation, associated harm. ඒ කියන්නේ වෙන කාරණයක් හින්දා වෙන්න පුළුවන් අතුරු ප්‍රතිඵල තමයි මේ කියලා කියන්නේ. associated harm එකක් කියලා කියන්නේ ඒ වගේ එකක්. හරි. ඊළඟට මේක චුට්ටක් සටහන් කරගන්න. එහෙම නැත්නම් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. ටයිම් එක ඕනේද නැත්නම් මේ ඊළඟ එකටම යන්නද? right. මම ඊළඟ එකට යන්න. වගකීම් සහගත AI මූලධර්ම. ටයිප් වෙලා තියෙන දේවල් ගැන එච්චර හිතන්න එපා. මේකේ මේ ටයිපින් එරර් එකක් තියෙනවා. traps කියලා කියන්නේ මෙන්න මේ මූලික වචන හතර එකතුවක්. transparency, robustness, accountability, privacy, safety and fairness. එතකොට මේ කියන්නේ මොකද්ද? AI එකක් වුණාම මෙන්න මේ වගේ කරුණු හතර ගැන අනිවාර්යයෙන්ම සැලකිල්ල දක්වන්න ඕන. T කියලා කියන්නේ transparency කියලා AI තීරණය ගත්ත ආකාරය පැහැදිලි වෙන්න ඕන. අතරමඟ හැංගිලා තියෙන්න බෑ මෙන්න මේ කාරණා මෙන්න මේ සිද්ධිත් එක්ක තමයි මේ තීරණය ගත්තේ කියන කාරණේ. ඊට පස්සේ robustness කියලා කියන්නේ ඕනෑම අවස්ථාවක විශ්වාසවන්තව ක්‍රියා කළ යුතුයි. දැන් ඉස්සරලා ඔයාලා දැක්ක අර වීඩියෝ එකේ කතා කරලා තිබ්බ කාරණා AI එක මොකද කරලා තිබ්බේ කියන කතන්දරේ. එතකොට අන්තිමටම අර AI සිස්ටම් එක හදපු එහෙම නැත්නම් සිස්ටම් එක ගැන පාවිච්චි කරපු ඉංජිනේර් දැක්කනේ අමාරුවේ දාලා තියෙන වෙලේ. එතකොට ඒ වගේ වෙලාවක AI එක විශ්වාසවන්තව වැඩ කරලා නැහැ. accountability වැරද්දක් වූ විට එහි වගකීම් බාර ගැනීමට අයක සිටිය. කියන්නේ AI එක ඇතුලේ මොන හරි වැරද්දක් වුණොත් එහෙම එයා පිළිගන්න ඕනේ. ඒක මගේ අතින් වෙච්ච වැරද්දක් කියලා. ඊට පස්සේ මොකද කියලා දැන් මේ privacy පරිශීලකයන්ගේ පුද්ගලික දත්ත ආරක්ෂා කළ යුතුයි. දැන් කලින් AI එකේ මොකද කළේ? දැන් පුද්ගලික දත්ත හොරා අරගෙන ඊට පස්සේ මොකද කළේ? ඒ දත්ත පාවිච්චි කරලා අර ඉංජිනේරට කෙලින්ම තර්ජනය කරලා තියෙනවා. ඔයාගේ මෙන්න මේ සිස්ටම් එකේ මේ තියෙන ගැටලු ටික හැදුවේ නැත්තම් මන්නාන් අර තොරතුරු ටික මං හැමෝටම බෙදනවා. එතකොට පුද්ගලික දත්ත කියනවා ආරක්ෂා කරලා නැහැ. safety and fairness කියලා සැමට සාධාරණ හා ආරක්ෂිත වේවි. එතකොට AI එකක් වුණාම මෙන්න මේ කාරණා සම්බන්ධයෙන් ඉතා වැදගත් විදිහට සලකනවා. traps කියලා කියන්නේ ඒ වගකීම් සහගත AI මූලධර්ම ගොත් එහෙම මෙන්න මේ ටික transparency, robustness, accountability, safety and fairness. විනිවිදභාවය, ශක්තිමත් බව, වගවීම, පුද්ගලිකත්වය. ඊට පස්සේ සාධාරණ හා ආරක්ෂිත බව කියන කාරණා ටික. ඊළඟට පුද්ගලිකත්වය හා ආරක්ෂාව. අර කිව්ව කතන්දර තා චෝට්ටක් කියන උඩ මෙන්න මේ කිව්ව කාරණා ටික ආපෞසරයක් මෙතන තව විස්තර කරලා තියෙනවා. මේ බලන්නකෝ. මූලික අදහස ගත්තොත් එහෙම දත්ත පාලනය කිරීමට ඇති අයිතිය. ආරක්ෂාව කියලා කියන්නේ දත්ත වලට අනවසරයෙන් ඇතුල් වෙන්න එක වළක්වන්න ඕනේ කියන කාරණය. එතකොට පරිශීලකයා තමයි දත්ත වලට මොනවද කරනවද කියන එක කියන්නේ. එතකොට දත්ත සොරකම් කිරීමේ ආරක්ෂාව කියලා කියන්නේ සිකියුරිටි ගත්තොත් කියන්නේ ප්‍රයිවසි එකයි සිකියුරිටි එකයි කොහොමද මේකෙදි දාගන්නේ එකට පාවිච්චි වෙනවා කියන කතන්දරය. විශ්වාසවන්ත භාව සාධීනත්වයේ කොට නැගීම කියන කාරණේ එක වැතකින් එද්දී ඒක පුද්ගලිකත්වයේදී ආරක්ෂාවට යන්නේ දත්ත ලීක් වෙන එක සහ ඒවා වෙන විදිහකට පාවිච්චි කරන එක. එතකොට එතනදී සිද්ධ වෙන්නේ මෙන්න මෙහෙමයි. AI එකට මෙන්න මේ කතන්දර ටික. ඒ කියන්නේ දත්ත පාලනය කිරීමේ අදහස තියෙනවා නම් ඒ අයිතිය තියෙන්න ඕනේ පරිශීලකයාට විතරයි. අරයට දත්ත පාලනය කරන්න පුළුවන්. හැබැයි ඒවට අනවසරයෙන් ඇතුල් වෙන්න බෑ. දත්ත හොරකම් කරන්න බෑ. දත්ත කියන්නේ කාන්දු වෙනවා. ඒ අවභාවිතා වගේ කාරණා වෙන්න බෑ කියන කාරණේ තමයි. එතකොට ඔගේ මූලික කතන්දර ගත්තොත් එහෙම මෙන්න මේවා මූලික අදහස පරිශීලකයා වැදගත්කම කියන කාරණේට අද මෙතන මේක වෙන්නේ පුද්ගලිකත්වය හා ආරක්ෂාව කියන වදාලේ අපේ මාතෘකාව. දැන් බලමු පුද්ගලිකත්වය පිළිබඳ ගැටලු. බලන්න.
Gen AI කියන වචනේ ගමුත් එහෙම සමහරලාට දැන් අද අහන කෙනෙකුට මේක ප්‍රශ්නයක්. අපි කතා කරා මීට කලින් generative AI කියන කතන්දරේදී මොකද්ද මේ කියන්නේ? generative AI කියලා කියන්නේ අපිට AI එකට දීලා තියෙන data භාවිතා කරලා අලුතෙන් දේවල් නිර්මාණය කිරීම. තමයි Gen AI generative AI කියලා කියන්නේ. එතකොට Gen AI මාදිලි පුහුණු කරන්නේ අන්තර්ජාලයෙන් ලබාගත් දත්ත මගින්. ඒ කියන්නේ Gemini වේවා, ChatGPT වේවා, වෙන මොකක් හරි සිස්ටම් එකක් වේවා. එයාලා data ගන්නෙ කොහෙන්ද? එයාලගේ සිස්ටම් එකට උගන්වන්න ඉන්ටර්නෙට් එකෙන් තමයි ප්‍රධාන වශයෙන්. එතකොට දැන් මෙහෙම හිතන්නකෝ. ප්‍රකාශන අයිතිය උල්ලංඝනය වෙනවා කියන කාරණේ මෙන්න මෙහෙමයි. ඒ කියන්නේ දැන් ඉන්ටර්නෙට් එකේ තියෙන වෙන කවුරු හරි ලියපු ලියුමක් තව කෙනෙක් එයා ලියුව විදිහට දාලා. දැන් මොකද වෙන්නේ? ඉන්ටර්නෙට් එකෙන් data ගද්දී අර ඔරිජිනල්ම මේ data වල අයිතිකාරයා හැංගිලා තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි මම මේක මීට කලිනුත් කිව්වා රහස්‍ය තොරතුරු AI සමග බෙදා නොගැනීමට වගා බලා යුතුයි. ඒ කියන්නේ එතනදී අපි අතිශයින්ම වැදගත් වෙන දත්ත කියලා කිව්වොත් එහෙම බැංකු account password ඊට පස්සේ ID numbers මෙන්න මේ වගේ කාරණා එහෙම නැත්නම් මේ වගේ වෙන කාගේ හරි දේවල් වේවා මේ දේවල් ඇත්තටම AI කෙනෙකුට දෙන්න එපා. මොකද මේ දේවල් එයා ස්ටෝර් කරලා තියා ගන්නවා වෙන්න පුළුවන් එයාගේ සිස්ටම් එක අප්ඩේට් කරලා එයා ඉගෙන ගන්න වැඩ කටයුතු වලදී. දැන් ඊට පස්සේ ලෝකෙ කවුරුම හරි කෙනෙකුට මේ data ඕන වුණොත් සමහර වෙලාවට අර අපේ ප්‍රයිවට් data ඒ කෙනාට යන්න බැරි කමක් නැහැ AI එක හරහා. ඒ හින්දා රහස්‍ය තොරතුරු අපිට තියෙනවා නම් ඒ දේවල් AI එක දෙන්නම එපා මොනම හේතුවක් නිසාවත්. ඊට පස්සේ මිනිස්සු ඇයි මෙතෙන්ද මැද්දට පනින්න ඕනේ? මිනිස්සු මැද්දට පනින්න ඕනේ මෙන්න මේ කතන්දරේ. අවසාන තීරණ ඔබේ. AI එක මොනවා හරි දෙයක් කියන්න පුළුවන්. හැබැයි අපි බලන්න ඕනේ AI මේ කිව්ව දේ ඇත්තද? AI කියලා තියෙන්නේ ඇත්ත කාරණයක්ද? එහෙම නැත්නම් මේක පිළිගන්න පුළුවන් දෙයක්ද? මේක පට්ටපල් බොරුවක්ද? මෙන්න මේ දේ. AI මගින් මිනිස් බුද්ධිය ආදේශ නොකළ යුතුය. ඒ වෙනුවට අපේ තීරණ වලට පමණක් සහාය දැක්විය යුතුය. හරිද? අපේ තීරණ වල සහායක් පවණක් දකද මිනිස් අධීක්ෂණයේ පවතින විට AI තාක්ෂණය වඩාත් ආරක්ෂිතයි. හිතන්නකෝ දැන් අර වගේ සිද්ධියක්. ඒ කියන්නේ මිනිස්සෙක්ව බ්ලැක්මේල් කරා, තර්ජනය කරා. ඒ වගේම AIට දුන්න data එයා විහිම්ම වෙනස් කරා. මේ දේවල් කිසිම දවසක වෙන්න බෑ අපේ අධීක්ෂණයේ යටතේ AI සිස්ටම් එකක් තිබුණොත්. right. ඊළඟට මෙන්න කතන්දරේ. AI යුගයට මොනවද අවශ්‍ය කරන කුසලතා? විවේචනාත්මක චින්තනය, critical thinking කියලා කියන්නේ එහෙමයි. AI දෙන දේ එලෙසම පිළිනොගෙන ප්‍රශ්න කිරීමේ හැකියාව. දැන් උදාහරණයක් විදිහට අපි Gen AI වලට අපි එහෙම නැත්නම් Gemini වලට ගිහිල්ලා අපි මොනවා හරි ප්‍රශ්නයක් අහනවා. එතකොට ඒ ප්‍රශ්නයක් ඇහුවට පස්සේ එයා කිව්ව දේ හැම gediya පිටින් අපි ගන්නෙ නෑ ඔළුවට. අපි එතනදි කරන්නේ ඔයා මෙහෙම කිව්වා, ඔයා මෙහෙම කිව්වේ ඇයි? හරිද? පොඩ්ඩක් ඒක පැහැදිලි කරන්න. එතකොට එහෙම දෙයක් දුන්නොත් එහෙම සමහර වෙලාවට AI අපිට හරි උත්තරේ සමහර වෙලාවට දෙද්දි ඔන්න ඒ දේවල් ගැන එයා සැලකිලිමත් වෙනවා. හරිද? අනිවාර්යෙන් AI එකකින් දෙන data ගත්තොත් data වලින් අපිට හම්බ වෙන output එකේදී ඔයා මේක අහලා බලන්න. ඔයා මෙහෙම කිව්වේ ඇයි? එහෙම කියන්න ඔයාගේ හේතු මොනවද? ඒ ඇරෙන්න නිකන් ඔහේ ගත්තොත් එහෙම සමහරලාට බොරු කියන්න පුළුවන්. අර මුලදින් මං කිව්වාගේ හැලුසිනේෂන් කියන කතන්දරේ මෙයාගේ තියෙනවා කියලා අපි දන්නවා. ඒක හින්දා ඒ සම්බන්ධයෙන් අපි ආරක්ෂාකාරී විය යුතුමයි. එහෙම නැති වුණොත් එහෙම ප්‍රශ්න වැලකට මුල වෙන්න පුළුවන්. ඒක හින්දා AI දේ ඒ විදිහට දුන්නට පිළිගන්නේ නැතුව අහන්න යාගේ. AI සාක්ෂරතාවය, AI ක්‍රියා කරන ආකාරය සහ එහි සීමාවන් තේරුම් ගන්න. දැන් ඔයාලට මේ කතා කරන්නේ ඒක තමයි. ඒ කියන්නේ AI එකක් වැඩ කරන්නේ කොහොමද කියන කාරණේ ගැන ඔයාලට ඔළුවේ අදහසක් තියෙන්න ඕනේ. දැන් සමහරලාට මේ දවස් ටිකේ කතා කරන ඒවා ගත්තොත් ගොඩාක් කට්ටිය බලාපොරොත්තු වෙලා එන්න ඉතින් සමහරලාට AI හරහා කොහොමද prompt ලියන්නේ, ඊට පස්සේ මේ දේවල් කොහොමද පාවිච්චි කරන්නේ,
හරිද? එතකොට එයාලට සමහරලාට අදහසක් නැහැ මේ කාරණේ වැදගත්කම මොකක්ද කියන දේ. හරිද? ඒ කියන්නේ AI සාක්ෂරතාවයේ තේරුම් ගන්නවා කියලා කියන්නේ AI එකක් වැඩ කරද්දී මෙයාට කරන්න පුළුවන් දේවල් වල සීමාව මොකක්ද? ඒ සීමාවල් අඳුර ගන්න ඕනේ. ඊට පස්සේ මොකද්ද කරන්නේ? AI සහ මිනිසුන් සමග පළදායීව කටයුතු කරන්න පුළුවන් එක. හරි. දැන් අපි ආපහු සැරයක් යම් මේ කතන්දර ටික චුට්ටක් ඔළුවට නැවත අරගෙන. එතකොට මේ තියෙන්නේ විවේචනාත්මක චින්තනය. රයිට්. එතනදී ඒ කිව්වේ මොකද්ද? දෙන දේ gediya පිටින් එහෙම පිළිගන්නේ නැතුව කියන දේ චුට්ටක් මොලේ කල්පනා කරලා බලලා ඇත්තටම මෙයා මේ කියන්නේ මොන වගේ සිද්ධියක්ද කියන එක ගැන බලන්න වෙනවා. මෙහෙම නොබැලුවොත් මොකද වෙන්නේ? ඒකේ තියෙන ගැටලුව අපිටම තමයි එන්නේ. ඒ හින්දා විවේචනාත්මක චින්තනයේ තිබුණා වගේම අපිට අනිත් කාරණා සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න වෙනවාමයි. රයිට්. ඊට පස්සේ AI සාක්ෂරතාවය. ඊට පස්සේ AI සාක්ෂරතාවය කිව්වොත් එහෙම ඒකෙන් කියන්නේ අපි මේකේ වැඩ කරන විදිහ ගැන අපිට අදහසක් තියෙන්න ඕනේ. AI සිස්ටම් එකක් වැඩ කරන විදිහ. සංවේදනය කියලා කියන්නේ මොකද්ද? AI සහ මිනිසුන් සමග පළදායීව කටේ කියන්නේ AI එකක් එක්ක හේ නිකන් වල්පල් දොඩවනවා කියන එක නෙමෙයි කියන්නේ. දැන් සමහරලාට කරන කට්ටිය හලෝ කොහොමද good morning ඉතින් කොහොමද ඔයාට ඒ වගේ ඕන්න තීරුමක් නැති විකාර. එහෙම ඒවා AI වලින් අහනවා කියන්නේ නිකන් අර මේ මොකක්ද ඒකට කියන්නේ කියන්න වචනවත් නැහැ. එහෙම වෙන්න එපා. එතකොට AI එකක් තියෙන්නේ අපේ වැඩ ටික කරගන්න මිසක් මේ එයාගෙන් AI එක්කලා හුරුතල් වෙන්න නෙමෙයි. පැහැදිලිද? ඒකින්ද ඒ කාරණේ ඔයාලා ඔළුවේ තියාගෙන වැඩ ටික කරගෙන යන්න. එහෙම නැති වුණොත් එහෙම සමහර වෙලාවට AI හින්දා බෙල් වෙලා දා ගන්න වෙන්නත් පුළුවන්. ඒකට මේ මට්ටමට යන්නේ නැතුව වැඩේ ගොඩ දා ගන්න තමයි මෙච්චර මේ කියලා දෙන්නේ. රයිට්. දැන් අපි ඊළඟ කාරණාවලට යමු. මගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක මොකක් හරි ප්‍රශ්නයක්ද දන්නේ නැහැ. මම කියන එක ඇහෙනවද? මට පොඩි සැකයක් තියෙනවා ඔයාලට මම ඇහෙනවද කියලා. කැඩි කැඩි ඇහෙනවද දන්නෙත් නැහැ. මොකක් හරි ගැටලුවක් තියෙනවද දන්නෙත් නැහැ. පොඩ්ඩක් එහෙම මොකුත් ගැටලුවක් නැත්තම් chat එකට පොඩ්ඩක් කියන්න ගැටලුවක් නැහැ කියලා. රයිට්. ගැටලුවක් නැති හැඩක් තමයි තියෙන්නේ. මෙන්න මේ කාරණේ ඔළුවේ තියාගන්න. AI විසින් මිනිසුන්ව ප්‍රතිස්ථාපනය නොකරනු ඇත. නමුත් AI භාවිත කරන මිනිසුන් AI භාවිත නොකරන මිනිසුන්ව ප්‍රතිස්ථාපනය කරනු ඇත. මොකද්ද මේ කාරණේ? ඔයා AI කියන එක ඉගෙන ගත්තේ නැත්නම් ඔයාගේ ජොබ් එකට තට්ටු කරනවා AI ඉගෙන ගත්ත වෙන එකෙක් ඇවිල්ලා. ඔන්න ඕකයි ඔය කියන්නේ. අයිත් කියන්නම්මා. AI විසින් නෙමෙයි මේ වැඩේ කරන්නේ. AI ඉගෙන ගත්ත වෙන කෙනෙක්. ඔයා AI ගැන දන්නේ නැහැ කියලා හිතමු. ඒකට වෙන කෙනෙක් ඇවිල්ලා තමයි ඔය වැඩේ කරන්නේ. right. එතකොට දැන් ඔන්න අපි මොකද්ද මේ? right. අපි යම් පාඩමට ආපහු ප්‍රශ්න පොඩ්ඩක් පැත්තකින් තියමුකෝ. එතකොට ඔන්න අද දවසේ බොහොම පොඩි කාරණා ටිකක් කතා කරේ. එතකොට දැන් හැබැයි මෙතනින් එහාට ගිහිල්ලා මං ඉතිරි වැඩ ටික පටන් ගන්නවා. ඔන්න ප්‍රශ්න ටික දැන් දැම්මා. පොඩ්ඩක් බලන්න ප්‍රශ්නවල තියෙන උත්තර කොහොමද වෙන්නේ කියලා. පේනවද දන්නේ නැහැ කට්ටියට. පේන්නේ නැත්තම් කියන්න. ප්‍රශ්න පේන්න ගත්තද? දැන් මොකද? අයිතන දැන් පේන අර දැන් බලමු.
දැන් ඕකේ වෙන්න ඕනේ මට හිතෙන්නේ. රයිට් හරි. වැඩ ටික පටන් ගමු එහෙනම් පුතේ. ඔන්න අර මං කලින් කිව්ව වචන ටික එහෙම ඔයාලට පේනේ. responsible AI ආයෙ නෑ කියනවා. නෑ පේන්න ඕනේ. ආපහු බලන්න. සචිනි පේනවද? පේන්නේ නැද්ද තාම? right okay මට විනාඩියක් දෙන්න මම ආයෙ බලන්න right හරි ඔහොම ඉන්නකො මේ පොඩි ගැටලුවක් ආවා මොකද මේ ක්ලික් කරද්දි වෙච්ච පොඩි ප්‍රමාදයක් හින්දා ඔයාලගේ මේ වෙන අවුලක් තියෙන්නේ ඒක මං හදන්නම් ඉන්න right මං ආයෙ ෂෙයා කරන්නම් දැන් බලන්න පේනවද කියලා නෑ රයිට් විනාඩියක් කියන්න ඔන්න මං දැන් එකක් ආයෙ දැම්මා මම හිතන්නේ දැන් පේන්න ඕනේ දැනුත් පේන්නේ නැත්තම් කියන්න පටන් ගන්නකො දැන් පේනවා නම්